මම සමුන් බණ්ඩාර බෝදරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. හරිනි අමරසූරිය මැතිණියගේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හෙළුව මේ වෙනකොට රටටම හිලිදරව් වෙලා තියෙන මොහොතක් ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරිනි අමරසූරිය මැතිණිය ඉදිරිපත් කරපු පළවෙනි මොහොතේ ඉඳලා මේකේ තියෙන අවදානම මේකේ තියෙන අඩුපාඩු මේකෙන් රටට විය හැකි අගතිය දිගින් දිගටම ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට පෙන්නලා දුන්නා. එතකොට මේ වෙද්දී අපි දකිනවා ඊයේ පෙරේදා එළි වෙනවා දැන් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න අවසාන මොහොතේ තිබියදී ඔවුන් ඉංග්‍රීසි විෂය සඳහා 6 ශ්‍රේණි ඉංග්‍රීසි විෂය සඳහා නිකුත් කරන්න නියමිතව තිබුණු මොඩියුල් එකක ලෝකයේ සමලිංගිකයන් හඳුනා ගැනීමේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක buddy.net කියන වෙබ් අඩවියේ සම්බන්ධිය අන්තර්ගත කරලා තිබෙනවා. එතකොට දැන් මේ ඉදිරියේ දිනකදී සමහරක් වෙලාවට මේක කියන්න නියමිත වෙයි මේක මුද්‍රණ දෝෂයක් මේක මේ එහෙම පොඩි සුළු අතපසුවීමක් නිසා වෙච්ච දෙයක් කියලා. ඉතින් එහෙම පයිලනම් ගහන්න එන්න එපා කියලා අපි කියනවා. මොකද අපි දන්නවා මේවා මුද්‍රණය කරයින් පස්සේ ඇයි ඒකට සෝදුපත් බැලුවේ නැද්ද? ඊතරම් වගකීම් විරහිත විදිහට ඔබ කටයුතු කරන්නේ. එතකොට දැන් අපි එහෙනම් එදා ඉඳලා මේ ඔබේ වගකීම් විරහිත ස්වභාවය මේකේ තියෙන අවදානම අපි රටට පැහැදිලි කරපු අවදානම ඉතාම හොඳින් පෙන්වන අවස්ථාවක් තමයි මේක. එතකොට මේ කීප වතාවක් සෝදුපත් බලලා මේ මුද්‍රණය අවසන් කරලා අවම වශයෙන් මේ ගුරුවරු පුහුණු කිරීම සඳහා යොදාගත්තු මොඩියුල් එකක තමයි මේ කියන මේ කුණුහරුපේ තියෙන්නේ. ඉතින් එතකොට අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් මේ වෙනකොට අපි දකිනවා මේකේ වගකීම බාර අරගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ඉල්ලලාස් වෙලා කියලා ප්‍රකාශයක් නිකුත් වෙනවා. ඉතින් අපි අහනවා මේ හරිනි අගමැතිතුමියගේ බඩියක්ද ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය කියලා. එයාගේ බඩියක්ද? එතකොට අපි කියනවා හරිනි අගමැතිතුමියට ඔයාට ඕන බඩියක් එක්ක ඔයා සෙල්ලම් කරගන්න. හැබැයි මේ රටේ දරුවන් බඩි කරන්න සූදානම් වෙන්න එපා. ඒකට අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ජාතික ගුරු ව්‍යාපාරයේ තම වගකීමෙන් අපි කියනවා. මේ රටේ දරුවෝ බඩියෝ කරන්න සූදානම් වෙන්න එපා. ඔයා කැමති කෙනෙක් එක්ක මේ සෙල්ලම් කරගන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඒව ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නැහැ. ඒක ඔබතුමියගේ පුජ්‍යලික අයිතිය. හැබැයි මේක රටක අධ්‍යාපන අයිතිය ওই විදිහට උල්ලංඝනය කරන්න ඉඩ තියන්න මේ රටේ මිනිස්සු විදියට අපි සූදානම් නැහැ කියන කාරණා අපි දැන් පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙවෙයි. අපි මතු කරන්න කැමති මෙතුමිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළවෙනි වතාවට අරන් එන්නේ මේ පිටු 32ක PowerPoint presentation එකක් තිබුණා. ඒකේන PowerPoint presentation එකේ ඉතා පැහැදිලිව සටහන් වෙනවා තේමාව විදියට අධ්‍යාපනයේ පරිවර්තනය තුලින් ශ්‍රී ලංකාවේ පරිවර්තනයක් කරන්න සූදානම්. එතකොට මේක ඉතින් එයාම ඉදිරිපත් කරලා එයාම අනුමත කරලා තමයි මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. මොකද අපි දකිනවා මේක ඉදිරිපත් කරන්න හදපු පළවෙනි මොහොතේ ඉඳලා මේ රටේ වෘත්තීය සමිති මේ විතරක් නෙවෙයි අධ්‍යාපනය සම්බන්ධ විද්වතුන් මේ අධ්‍යාපනය සම්බන්ධව උනන්දුවක් දක්වන මේ සියලු දෙනා මේක සම්බන්ධ විදූ ප්‍රශ්න නැගීම් කරා. හැබැයි කිසිවකට එතුමිය සාධාරණ පිළිතුරක් දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අවසාන වෙනකොට මේක දිගින් දිගටම අපි ප්‍රශ්න කරන්න යනකොට අවසානයේ වෘත්තීය සමිතිවලට ඉබියතුරු දාලා අධ්‍යාපන අමාත්‍යාංශේ වහලා දාලා තමයි එතුමිය කටයුතු කරන්න බලන්නේ. එතකොට ඇයි එහෙම කරේ කියන ප්‍රශ්නාර්ථ පිළිතුරු දැන් මෙතන ලැබෙමින් තියෙනවා මේ හෙලිදරව් එක්ක. එතකොට ඒක නිසා අපි එතුමියට කියනවා ඔබතුමියගේ හාම් පුතාලට අවශ්‍යතාවය පරිදි අපි දන්නවා ඔබතුමිය ඉතා පැහැදිලිව ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාව තමයි මේ සපුරන්න යන්නේ. ඔබතුමිය අපි දන්නවා රාජ්‍යවල සංවිධාන ගණනාවක් එක්ක මේ මෑත ඉතිහාසය තුළ කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඒක නිසාම තමයි අපි ඔබතුමිය ගැන සැක කරන්නේ. පෞගේ කාලේ පොඩි මතයක් හදුවානේ මේ. පුජ්‍යලෝ වැදගත් නැහැ. ප්‍රතිපත්තිය තමයි වැදගත් කියලා. අපි කියනවා ඉතින් පැහැදිලිව පුජ්‍යලෝ වැදගත්. ප්‍රතිපත්තිය මොකක් කරත් මේ පුජ්‍යලෝ ඒ වගේ වසදමටලා ගේන්න පුළුවන්. ඒකින්ද පුජ්‍යලින්ගේ වැදගත්කම ඉතින් පැහැදිලිව තහවුරු වෙන මොහොතක් මේ. ඉතින් හර්මියම රුසූරිය කියලා කියන්නේ මේ වෙනකොට මේ රටේ විශ්වාසය බිඳුවටත් වඩා පල්ලෙහාට හෙලාගත්තු කෙනෙක්. ඒකින්ද හර්මියම රුසූරිය මැතිණිය කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිගන්න මම හිතන්නේ මේ රට සූදානම් වෙන්න ඕනේ නැහැ. මොකද ඉතින් පැහැදිලිව අපි කියන්න ඕන රටක අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමේ
අයිතිය තියෙන්නේ නිල අයිතිය තියෙන්නේ ඒ රටේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාව. දැන් අපේ රටේ 1991 අංක 19 දරන පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරලා තියෙනවා ජාතික අධ්‍යාපන කමිෂන් සභාව. ඒතොර මේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාවේ පනතේ ඉතා පැහැදිලිව සටහන් වෙලා තියෙනවා විවස්ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව ජනාධිපතිවරයා විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ හැකි අතර එම ප්‍රතිපත්තිය අධ්‍යාපනයට අදාළ සියලුම අධිකාරීන් සහ ආයතන විසින් අනුමත කළ යුතුයි. ඒතොර අපි අහනවා එතකොට මේ අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් තමයි මේ ආණ්ඩුවට දාලා නම් මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ. ඒතොර එතුමා නෙමෙයි මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ. ඒතොර ජනාධිපතිවරයාට තමයි බලතල තියෙන මේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ. එතුමා නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒතොර මේක ඉදිරිපත් කරන්නේ අගමැතිතුමිය. එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යතුමිය. ඒතොර එතුමියට එහෙම නිත්‍යානුකූල බලයක් නැහැ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න. ඒතොර ඒ විතරක් නෙවෙයි එතුමිය මේ සඳහා යොදාගන්නේ ජාතික අධ්‍යාපන ආයතනය. ඒතොර ජාතික අධ්‍යාපන ආයතනය පැවැත්ලා තියෙන වගකීම තමයි විෂයමාලා සංවර්ධනය. ඒතොර මෙතුමිය ඒක තමයි අපි මුලින් ඉඳලා ඇහුවා මේක අධ්‍යාපනයේ පරිවර්තනයක්ද එහෙම නැත්නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්ද කියලා. එතුමිය ඒකට පිළිතුරක් දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේකට යොදාගන්න ජාතික අධ්‍යාපන ආයතන නිසා. ඒතොර යාළගේ වකීම් කොටතරයි තියෙන විෂයමාලා සංවර්ධනය. ඒතකොට ඒක නිසා මේක ප්‍රශ්නගත වෙන නිසා වෙන්න ඕන. එතුමිය මේකට උත්තරයක් නුදුන්නේ. නමුත් එතුමියගේ අර පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක ඇතුලේ පැහැදිලිව කියනවා එයා කරන්න යන්නේ අධ්‍යාපනයේ පරිවර්තනයක් කියලා. එතකොට එතුමිය ඉතා පැහැදිලිව අපි කිව්ව විදිහට එතුමියගේ හාම්පුතාලට අවශ්‍ය වෙන විදිහට ඉතා පැහැදිලි අරමුණක් සහිතව තමයි මේක ඉදිරියට ගේන්නේ. ඒක නිසා තමයි මේ හංගවල ගහන්නේ. ඇයි මේක හංගල ගහන්නේ? මේ රටට හිතකර අධ්‍යාපන ප්‍රතිපත්තියක් නම් ඔබතුමිය හඳුන්වලා දෙන්න යන්නේ. මේක ඉතා පැහැදිලිව මේ රටේ මිනිස්සුන්ට අවධාරණය කරන්න බෑ. මේ මිනිස්සුන්ට කියන්න බෑ මේක මේ හිතකර අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන්න මේ හේතු නිසා තමයි මෙන්න මේ හේතු නිසා තමයි මේක ගේන්නේ කියලා. මොකද මේ කිසිවක් සඳහන් කරන්නේ නැහැ. අහන්න ප්‍රශ්න කරන්න ගියහම ඉබියතු උදාලා වහගන්න කාමරේට වෙලා හැංගෙන තත්ත්වයක් තමයි පෞද්ගලික කාලෙම දැක්කේ. ඒතරයි අපි ඉතා පැහැදිලිව කියනවා මේක අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවයක්. ඇමරිකාවේ CIA සංවිධානයේ හෙළිදරව් වූ ලිපි ලියකනවල සඳහන් වෙලා තියෙනවා සමාජයක් බිඳවැටවීම මගින් රාජ්‍යයක් බිඳවැටවීම සඳහා ඔවුන් යොදා ගන්න චතුර්විධ උපාය මාර්ග කිහිපයක්. චතුර්විධ උපාය මාර්ග හතරක්. එකක් තමයි සමාජයේ දෘෂ්ටිමය වශයෙන් බිඳවැටවීම. දෙවැනි එක සමාජයේ සංස්කෘතික වශයෙන් බිඳවැටවීම. තුන සමාජ සංස්ථා බිඳවැටවීම. හතර සමාජ ප්‍රචණ්ඩකරණය කිරීම. එතකොට මේ ටික ඇතුලේ ඉතින් තා පැහැදිලිව දකිනවා මේ ආණ්ඩුවේ මේ පත්වීමෙන් පස්සේ මේ ගත වෙච්ච කාල සීමාව ඇතුලේ මෙන්න මේ කියන චතුර්විධ උපාය මාර්ගය ඉතා පැහැදිලිව මේ රටේ සමාජය ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක ඇතුලේ ඒක ප්‍රධාන එකක් තමයි මේ සමාජ සංස්ථා බිඳවැටවීම. අපි දන්නවා අපේ රටේ සංඝ සමාජය, ඒ වගේම පවුල විතරක් නෙමෙයි අධ්‍යාපන පද්ධති ඉතාම ශක්තිමත් සමාජ සංස්ථා. එතකොට මේක හරහා මෙතුමිය මේ කරන්න යන්නේ මේ අධ්‍යාපන පද්ධතිය මුළුමනින්ම බිඳවැටවීම. ඒ සඳහා තමයි මේ උපාය මාර්ග සහිතව මේ සැඟවුණු අර්ථයන් සහිතව මෙතුමිය මේ කටයුතු කරමින් ඉන්නේ. අපි අහනවා එතකොට මෙන්න මේ කාරණා ටික ඔබතුමියගෙන්. ඉතා පැහැදිලිව මේ රටේ ජනාධිපතිවරයා අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා නැහැ. එතකොට හැබැයි ඊට කලින් හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයේ දරන කාලේ 2023 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න යෙදුණා. ඒතර ඒ අධ්‍යාපන ප්‍රතිපත්තිය බොහොම පැහැදිලි. එතුමා 1980 ගණන් වල අධ්‍යාපන ධූරයේ දරන කාලේ ගෙනාපු ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් විරුද්ධ වෙලා පරද්දවපු අධ්‍යාපන දවල පත්‍රිකාවට බොහෝ සෙයින් සමානයි. එතකොට එතුමා ඒක ඉදිරිපත් කරන නීත්‍යානුකූලව ජනාධිපතිවරයාට. ඒතර අපි අහනවා හර්වි අමරසූරිය මැතිතුමාගෙන් මේ ජනාධිපතිතුමා අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකළා නම් ඔබ මේ ක්‍රියාත්මක කරන්න යන්නේ එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු දවල පත්‍රිකාවට බොහෝ සෙයින් සමාන ඒ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයද කියන එක. මුතුමිය ඉතා පැහැදිලිව දැන් රටට කියන්න ඕන මේකේ පදනම කොහෙද තියෙන්නේ කියන එක. එතකොට දෙවෙනි කාරණය තමයි එහෙම නැත්තම් ඒක නෙවෙයි කියලා ඔබතුමිය කියනවා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු අධ්‍යාපන මේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා ඔබතුමිය කියනවා නම් ඔබතුමියට කිසිසේත්ම අයිතියක් නැහැ අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න. එහෙමනම් වර්තමාන ජනාධිපතිවරයා මේක ඉදිරිපත් කරේ. එනම් ඔබතුමිය තාම අනීතිකව මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කටයුතු කරලා තියෙන්නේ. එහෙමනම් ඔබතුමිය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබීමට නියමිත විය යුතුයි. ඒ විතරක් නෙවෙයි අපි අහනවා මේ දවල පත්‍රිකාව පරද්දන්න කටයුතු කරපු මේ ආණ්ඩුවේ
ප්‍රධාන කුරුක් වෙච්ච අයගේ. ඒතකොට ඒගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ දැන් මේ දවල පත්‍රිකාව හොඳයි කියනවා. ඒතකොට ඒ දවල පත්‍රිකාව හොඳයි කියමින්ද මේ හර්නි අමරසූරියට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්න ඉඩ දීලා තියෙනවා. ඒතකොට මෙන්න මේ ප්‍රශ්න වලට මේ සමාජයේ හමුවේ හර්නි අමරසූරිය මැතිනේ වගේම මේ ආණ්ඩුවේ ඉන්න වක්කීත්වෝ පිළිතුරු දෙන්න ඕන. එතකොට අපි තා පැහැදිලිව කියනවා ඒක නිසා මේ ඇමරිකාවේ CIA එකට ඕන විදිහටවත් දෙමළ ඩයස්පෝරාවට ඕන විදිහටවත් එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී වෙනත් කල්ලි කණ්ඩායම් වලට ඕන විදිහටවත් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන්න මේ රටේ වක්කීතු වෘත්තීය සමිතියක් විදිහට ජාතික ගුරු ව්‍යාපාරය ඉඩ දෙන්න සූදානම් නැහැ. ඒ නිසා අපි කියනවා මේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය අයින් කරලා. එහෙමත් නැත්නම් මේ ඊයේ වෙනකොට අලුතෙන්ම නිකුත් වෙච්ච කාරණේ තමයි මේ පොඩි රැල්ලක් හදාගෙන තිබ්බා මේ ආණ්ඩුවේ වෘත්තීය සමිතිය වගේම මේ ආණ්ඩුවට යටින් උදව් කරන වෘත්තීය සමිති එකතු වෙලා මේ පාසල් කාලේ 1:32 දක්වා දීර්ඝ කිරීමට විරුද්ධව අපි දකිනවා දැන් ඊයේ වෙනකොට කියනවා මේක හරි දැන් 2 වෙනකන් නෑ 1:30ට නැවත මේ කාලය අඩු කරා කියලා. ඒතර මේ පාසල් කාලේ පැය භාගය අඩු කරලා එහෙම නැත්නම් මේ ආයතනික දෙහික නිලධාරී අයින් කරලා දැන් මෙන්න ඔයාලගේ ඉල්ලීමුත් ඉටු කරා දැන් ප්‍රශ්නයක් නෑ දැන් මේ අධ්‍යාපන සංස්කරණ ක්‍රියාත්මක කරලා ඉඩ දෙන්න කියලා කිව්වට ඉඩ දෙන්න අපි සූදානම් නෑ. ඒක තමයි පැහැදිලිව අපි කියනවා මේ ඉන්නේ අධ්‍යාපන සංස්කරණ ඔබතුමිය අකුල ගන්න ඕන මේ අධ්‍යාපන සංස්කරණ අකුල ගන්න ඕන. එහෙම බැරි නම් ඔබතුමිය මේ ඔය පුටුවෙන් බහලා යන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේවා අකුලගෙන අපේ රට අධ්‍යාපන සංස්කරණයක් අවශ්‍යයි. ඒක සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නෑ. ඒක නිසා අපි කියනවා මේ රටේ අනන්‍යතාව සුරකින්න මේ රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේ රටේ අධ්‍යාපන විද්වතුන්ට ඒ වගේම මේ රටේ අධ්‍යාපනයේ උනන්දුවක් දක්වනායි ගුරුවරු විවාල්පතිවරු අධ්‍යාපනඥයෝ අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ මේ සියලු දෙනාගේ සාකච්ඡාවට සම්මුතියට බඳුන් කරලා ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මේ රටේ ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතුයි කියන කාරණය අපි බොහොම පැහැදිලිව කියනවා. ජාතික ගුරු ව්‍යාපාරයේ නැවත මතක් කරනවා මේ ඉන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ චූටි සංශෝධනයක් දෙකක් කරලා නැවත විපත් කරන සූදානම් වෙන්න එපා. මුළුමනින්ම මේක හකුල ගන්න ඕන. හකුලගෙන නව අධ්‍යාපන සංස්කරණයක් ඉදිරිපත් කරන්න අවකාශ තියෙයි මේ ආණ්ඩුවට හෝ ඉදිරි ආණ්ඩුවකට. හැබැයි මේ රටේ අනන්‍යතාව සුරකින්න මේ රටට ගැලපෙන්න. බොහොම ස්තුතියි.